අපි ආව ස්නෝ බලන්න. වින්ටර් එකේ ස්නෝ සීසන් එකේ පළවෙනි වීක් එක තමයි මේ. ඉතින් අපි විශේෂයෙන්ම එන්න හේතුව තමයි අම්මී ආය ලබන සතිය යනවා ලංකාවට. ඉතින් ඒක හින්දා අම්මිට ස්නෝ පෙන්නන්න ආසාවක් ආවා. ඉතින් ඒක හින්දා මේ අපි ආව මවුන්ට් බුලවලට. මේ ඉතින් මාරම ලස්සනයි මේ සීසන් එක පටන් ගත්ත මුල හින්දා හොඳට ස්නෝ එහෙම තියෙනවා. අද ස්නෝ රෙයිනි. ඉතින් බලමු අපේ මවුන්ට් බුලවල කොහොමද ස්නෝ වීඩියෝ එක හැදෙන්නේ කියලා. මවුන්ට් බුලා එන්ට්‍රන්ස් එකෙන් එන්ටර් වෙලා විනාඩි 18ක විතර පොඩි ගමනක් තියෙනවා මවුන්ට් බුලා ස්නෝවින් ඒරියා එකට යන්න. ඉතින් ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් පාර දෙපැත්ත හිමෙන් කොහොමද වැහිලා තියෙන්නේ කියලා. ඒ වගේම ගස්වල එහෙම හිම වැටිලා ගස්සේ සුදු පාටට තියෙනවා. පාර චුට්ටක් ලෙස්සන් වගේ තිබුණා. හැබැයි අපිට චේන් එක දාන්න උවමනා වුණේ නැහැ. හැබැයි අපි ඒ උනාට චේන් එක අරගෙන ගියා. වීල් චේන් එකක් ගන්නවා නම් මම නම් ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ මවුන්ට් බුලා රිසෝට් එකට එන්ටර් වෙන තැනින් කලින් වීල් චේන් එකක් ගන්නවා නම් හොඳයි කියලා. මොකද හේතුව ඔයගලන්ට අඩුවට ගන්න පුළුවන්. අපි වීල් චේන් එක ගත්තා $35කට වගේ. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමටම වගේ අපි පෙන්නන්නම් කොහොමද වීල් චේන් එකක් වාහනයට දාන්නේ කියලා. ඔයගලන් අපේ වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්න. අන්තිමටම අපි දාන්නම් කොහොමද වීල් චේන් එකක් වාහනයට දාන්නේ කියලා. අපි මුලින්ම මේ චෙයා ලිෆ්ට් එක ගන්න කියලා බැලුවේ. මේ නැත්තම් බස් ෂටල් එකක් තියෙනවා. බස් ෂටල් එකේ යන්න පුළුවන්. අපි මේ දැන් චෙයා ලිෆ්ට් එක අරගෙන චෙයා ලිෆ්ට් එකේ යන එක හොඳයි කියලා හිතුවා. අපි යනවා චෙයා ලිෆ්ට් එකට. ඒක ගන්න ටිකට්. ඒක ගන්න කොතනින්ද? ටිකට් එක අතනින් ගන්න. චෙයා ලිෆ්ට් එක යන ටිකට් එක ගන්න. ඔයාලට මවුන්ට් බුලවල විශේෂ දෙයක් කියන්නම්. ඔයාලා එනවා නම් ඊට කලින් ටිකට්ස් ගන්න ඔන්ලයින් ටිකට්ස් ගන්න පුළුවන් වෙබ්සයිට් එකේ. ඔව් ඒකේ ගේට් පාස් එකයි මේ පාකින් එකටයි දෙකටම තමයි මේ ගන්නේ. $67ක් වගේ යනවා. ඉතින් මේ මතක් කරලා ඔන්ලයින් ගන්න එක හොඳයි. නැත්තම් සමහර වෙලාවට queue එක තියෙනවා. දැන් අදත් අපි ඔන්ලයින් අරගත්ත නිසා අපිට queue එකේ ඉන්න ඕනේ නැහැ. ඉතින් අපි ටක් ගාලා ආවා. මේ ඉතින් ගොඩක් හොඳයි. නැත්තම් සමහර වෙලාවට හැරලා යන්නත් වෙනවා. සමහර වෙලාවට පාකින් ෆුල් වෙලා තියෙනවා නම් ඔන්න අපි යනවා. අම්මි හොඳට ඔව් අම්මි හොඳට අල්ලගන්න. මෙන්න අපි යනවා. මෙන්න යට බලන්න. මාරම ලස්සනයි. ඔව් මෙන්න අද වැඩි කට්ටියක් නැති නිසා මේ මේක දෙමිලා අම්මා අම්මි බය නැනේ. බය බය නෑ ඒක. අපි යනවා චෙයා ලිෆ්ට් එකේ. මං මවුන්ට් බුලාවල ආසම දේ තමයි මේක. චෙයා ලිෆ්ට් එකේ යන්න. ගොඩක් දුර යනවනේ. මේක මේ හෝතම් මවුන්ට් හෝතම් වල යනවා නම් චෙයා ලිෆ්ට් එකේ යන්න පුළුවන් ස්කී කරන කට්ටිය විතරයි. හැබැයි මවුන්ට් බුලාවල ඒ chance එක දීලා තියෙනවා ඕනම එක්කෙනෙක්ට ගෙවලා යන්න පුළුවන්. ඔව් ටිකට් එක කොහමද? ටිකට් ප්‍රයිස් එක මම කියන්නම් ඉස්සරහට. මම නම් මෙහෙම දවස මුණත් ඉන්න පුළුවන්. ලොකු සීතලකුත් නෑනේ. ඔව් නැවතුවා. ලස්සනයි. ඇයි යාලේ? කට්ටිය බයේ. කට්ටිය කෑ ගහනවා. වෙන්න මෙතන චුට්ටක් නැවතුවා. බයෙත් බෑ. ඇයි නැවතුයි කියලා. ලොකු හෙලකුත් තියෙනවා. ඔව් ගානට හැබැයි ලස්සනම දැනකින් නැවතුවා. ඔව්. ඇයි යාලා නැවතුවේ? පෙට්‍රල් නැතුවද? පෙට්‍රල් නෑ මොකද්ද? ටුගුස් ගාලේ ඇයි? යන.
ඇතරම මේ චයාලිෆ්ටින් එකේ ප්‍රයිස් එක එක්කනෙක්ට $50 විතර වෙනවා චයාලිෆ්ට ගෙනන හැබැයි මේ ප්‍රේරියයකන මං හිතන්න චයාලිෆ්ට එකේම විතරයි එන්න පුළුවන්ම අපි දැක්ක විදිහට වෙන විදිහක් නෑ ඉතිං අවුත් එන්න ඕන පලේස් ඇතම ස්නෝ ප්ලේ පාක එක මාන ලස්සනයි හොඳට ඉඩ තියෙනවා ස්නෝලින් සෙල්ලම් කරන්න පුළුවන් හොඳම තැන කට්ටිය ස්නෝ බල හදනවානේ අනිත් එක ස්නෝ හරි අලුත් සොෆ්ට් එකට තියෙනවා අද මේ ස්නෝ වැටෙන නිසා ඒ හේතුව
wonder tales of Mr. and Mrs. All good. බෑග් එක මොකක්ද දෙන්න ඕනේ? කමන්න. අවුලන්න. අමතු ගුණානේ බෑග් එක අතර ගන්න. අම්මේ මොකද ගැස්සුන්නේ නැහනේ. ඒක පොඩ්ඩක් අපි දැන් ආයි යනවා ස්ටේෂන් එකට. ස්නෝබල් ඉවරයි. ස්නෝබල් ඉවරයි. දැන් අපි ආයේ ලිෆ්ට් එකේ යනවා කාර් පාක් එකට. කාර් පාක් එකට. දැන් ස්නෝබල් ඉවරයි වගේ ආයේ රෑට ස්නෝවින් කියලා තිබ්බා. ඔව් අනිත් එක තව දෙයක් කියන්න ඕනේ මේ දැන් මේ චෙයා ලිෆ්ට් එක මේ අරගන්නවා නම් මේ සයිට් සීන් එකට විතරක් වෙනමම ඔයගොල්ලන් ඩොලර් 50 ගෙවන්න ඕනේ. ඔයගොල්ලන් ස්කී ඒරියා එකට යනවා නම් ඒකට වෙනමම ගාණක් ගෙවන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට චූස් කරන්න පුළුවන් මේ ප්ලේ ඒරියා එකද නැත්නම් ඒක කියනවා සයිට් සීන් කියලා. නැත්නම් ඒකද නැත්නම් ස්කී ඒරියා එකද යන්න ඕනේ කියලා. ඉතින් ස්කී කරන්න කැමති නැත්නම් ස්කී කරන්න නැත්නම් හොඳම එක තමයි සයිට් සීන් ඒරියා එකට එන එක ගෙවලා. Okay, first thing we'll do is make sure it's not tangled. Okay. It's really hard to fit when it's tangled. Yeah, it's not tangled now. Okay. Do everything straight. Okay. Yep. Yeah. I've got the yellow in my right hand. I'm going to pass it from the back of the car to the front of the car. Okay, I connect it up. Yeah? Okay. Pull the chain over the front of the tyre. Pull the chain over the front of the tyre. Red goes to red. Okay. Now push it back. So this chain is in the middle of the tyre. Okay. Yep. Around the back. That's it. That's it. You have to drive forward about 10 metres and then make this go tighter. Okay. Okay, because see how it's not quite on down here? Yeah. When you drive forward 10 metres, this will adjust And it's gonna be tight. Yep. Come out, pull this again like that, Okay. and that's it. It'll automatically adjust from here. ඔන්න ඉතින් අපේ මවුන්ට් බුලවල ස්නෝ බ්ලොග් එක මෙතනින් ඉවර වෙනවා. ඔයාලට කියන්න ඕනේ මෙල්බර්න් වල හරි ප්‍රසිද්ධ ස්නෝ ලොකේෂන් 8ක් විතර තියෙනවා. ඔයාලට මේ වින්ටර් සීසන් එකේ ඔයාලට චෙක් කරලා බලලා යන්න පුළුවන් ස්නෝ බලන්න. ඉතින් අපි එතනින් තෝරගත්තේ මවුන්ට් බුල. අපි කලිනුත් වීඩියෝ එකක් දැම්මා. ඒ දැන් මේ මවුන්ට් හෝතම් වල ඔයාලට බලන්න පුළුවන්. මේක මෙල්බර්න් වල ඉඳන් පැය 3ක් විතර යනවා ඩ්‍රයිව් එක. මේ ඉතින් අපිත් එක දිගටම රැඳිලා ඉන්න. අපි තවත් වීඩියෝස් ගොඩක් අරගෙන එනවා. එහෙනම් අදට අපි ගිහින් එන්න. බයි බයි.